හරි අද අපි කතා කරන්නේ Python භාෂාවේ තියෙන මූලික දැනුම අපි කලින් වීඩියෝ එකකින් ගොඩක් දුරට ඉවර කරා. ඒකේ තව තියෙනවා ඔපරේටර්ස් ගැන කතා කරන්න. එතකොට Python වලදී ඔපරේටර් කීපයක් තියෙනවා. පළවෙනි ඔපරේටර් එක තමයි arithmetic operator එක, comparison operator සහ logical operator වගේ දේවල් ඔපරේටර්ස් නැත්නම් කාරක විදිහට Python වල පාවිච්චි කරනවා. එතකොට සාමාන්‍ය එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම මෙන්න මේකෙන් පුළුවන් දශම සංඛ්‍යා රහිතව ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මකව බෙදන්න. ඊළඟට යම්කිසි සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවක් විදිහට බෙදුවාම ඉතුරු වෙන අගය කොච්චරද කියලා හොයාගන්න පුළුවන් මේ මොඩියුල් වලින්. ඊළඟට යම්කිසි සංඛ්‍යාවක බලය හොයාගන්න මේ ක්‍රමයට පුළුවන්. ඊළඟට අපි බලමු මීට අමතරව තියෙන කම්පැරිසන් ඔපරේටර් නැත්නම් සැසඳීමට පාවිච්චි කරන ඔපරේටර්ස් කීපයක් තියෙනවා. ඊළඟට අපිට පුළුවන් ලොජිකල් ඔපරේටර්ස් මෙතනින් බලා ගන්න. හරි එහෙනම් අපි මේ කෝඩ් කොටස කොපි කරලා Python වලට paste කරමු. paste කරලා ඉතින් මේක ඉස්සෙල්ලාම තියෙන්නේ ab කියලා variable දෙකක් හදලා තියෙනවා. ඉතින් මේ variable දෙක a වලගේ 15යි b වලගේ 4යි විදිහට තමයි assign කරලා තියෙන්නේ. අපි එහෙනම් මේ කෝඩ් එක run කරලා බලමු. මට පේන ඇති පිළිවෙලට හැම එකකම output එක දැන් අපිට ලැබෙනවා. එතකොට අපි බලමු a සහ b එකතු කරන්න කියලා තමයි පළවෙනි කෝඩ් එකෙන් මෙන්න මෙතන කියන්නේ. ඒකට එහෙම එකතු කරොත් මොකද වෙන්නේ? එකතු කරොත් 4යි 5යි එකතු කරොත් 19යි. ඒක උත්තරේ හරි. ඊළඟට මෙතන කියනවා A mod කරන්න B වලින් කියලා. ඉතින් A කියන්නේ 15, 15ට 4 ඒවා 3ක් තමයි තියෙන්නේ. ඉතුරු වෙනවා 3ක්. ඉතින් ඒ 3 තමයි මේකේ උත්තරේ විදිහට මෙතන ලැබිලා තියෙන්නේ. ඊළඟට 15 දෙවෙනි බලය 15 දෙවෙනි බලය කියන්නේ 15 15 කීයද කියලා මෙතන print කරන්න කියනවා 15 15. එතකොට උත්තරේ 225 කියලා මේකේ ඇවිල්ලා තියෙනවා. එතකොට සැසඳුම් කාරක වල output එක ලැබෙන්නේ true හරි false හරි විදිහට. එතකොට A B ට වඩා විශාලද කියලා අහනවා. A B ට වඩා විශාලද? A 15යි B 4යි. එතකොට A B ට වඩා විශාලයි. එහෙනම් උත්තරේ එන්න ඕනේ true කියලා. අපිට මෙතන output එක true කියලා ඇවිල්ලා තියෙනවා. ඊළඟට A B ට සමානද කියලා අහනවා. කොහොමත් 15 4ට සමාන වෙන්නේ නැහැ. එතකොට උත්තරේ false කියලා තමයි එන්න ඕනේ. ඊළඟට A අසමානද B ට කියලා අහනවා. ඉතින් මේ අසමාන කියන එක තමයි මෙතන මේ ලකුණ. අසමානයි කියන එක මෙන්න මෙතනින් එන්නේ අසමානද කියලා තමයි අහන්නේ. A අසමානද B ට. එතකොට උත්තරේ true. මොකද එහෙම වෙන්න ඕනේ නේද? 15 4ට සමාන වෙන්නේ නැහැ. ඊළඟ උත්තරය අපි බලමු. එතකොට ඊළඟ උත්තර තුන A 10ට වඩා විශාලයි. මේවා ලොජිකල් ඔපරේටර්ස්. එතකොට A 10ට වඩා විශාලයි. එතකොට මෙතන n කියලා ඔපරේටර් එකක් තියෙනවා. n කියන්නේ මේ දෙපැත්තේ තියෙන කන්ඩිෂන් දෙකම true වුණොත් තමයි උත්තරේ true විදිහට ඔයාලට ලැබෙන්නේ. එතකොට 15 10ට වඩා විශාලයි. ඒ නිසා ඒ පැත්ත true වෙනවා. ඊළඟට b 10ට වඩා කුඩයි. ඔව් b කියන්නේ 4 4 10ට වඩා කුඩයි. ඒතර උත්තරේ ලැබෙන්න ඕනේ true කියලා. අපිට පේනවා මෙතන උත්තරේ true කියලා ලැබිලා තියෙනවා. ඊළඟට a 10ට වඩා කුඩයි කියලා අහනවා. ඔව් a 10ට වඩා කුඩා නැහැ. ඒ හින්දා එතන false වෙනවා. හැබැයි අපි බලමු b 2ට වඩා විශාලයි. ඒතර ඕපරේටර් එකේ අදහස තමයි මේ කොන්දේසි වලින් එකක් හරි අඩුම තරමේ true නම් උත්තරේ true විදිහට ලැබෙනවා. එතකොට මේකේ b කියන්නේ 4 4 2කට වඩා විශාලයි. ඒ හින්දා මෙතන true කියලා උත්තරේ ලැබිලා තියෙනවා. ඊළඟට a සමානයිද b ට කියලා අහනවා. a සමාන නැහැ b ට. ඒ වුණාට ඒකේ අනිත් පැත්තේ උත්තරේ තමයි not operator එකෙන් ලැබෙන්නේ. කියන්නේ මේ කොන්දේසිය සත්‍ය නම් උත්තරේ ලැබෙන්නේ අසත්‍ය විදිහට. ඒතකොට a b ට සමානද? නෑ අසත්‍යයි. ඒ නිසා උත්තරේ සත්‍ය විදිහට ප්‍රතිදානය ලැබෙනවා. ඒතකොට මෙතන උත්තරේ true විදිහට ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි
විවිධ ඔපරේටර්ස් පාවිච්චි කරන්නේ. මෙතන එකක් අපිට කරන්න බැරි වුණා වැදගත් එකක් අපි හිතමු. මෙන්න මේ වගේ එකක්. තව ඇරිත්මැටික් ඔපරේටර් එකක් දාගමු. print අනිත් ඒවා අයින් කරගමු. print a බෙදීම පූර්ණ සංඛ්‍යාත්මකව බෙදන්න 4. එතකොට a බෙදුවොත් 4 කියනත් අපි එකට b දාගමු. කැපිටල් නෙමෙයි b. හරි. එතකොට අපි බලමු මේකේ අවසාන උත්තරේ මොකක්ද ලැබෙන්නේ කියලා. අපි කෝඩ් එක රන් කරමු. එතකොට උත්තරේ 3 විදිහට ලැබෙනවා. ඒ කියන්නේ 15ට 4 ඒවා 3ක් තියෙනවා. පූර්ණ සංඛ්‍යාත්මකව තමයි ලැබෙන්නේ. 3යි දශම ගාණක් මේක ලැබෙන්නේ. හැබැයි මේක එක බෙදීමේ ලකුණකින් අපි දැම්මොත් ඔයාලට උත්තරේ ලැබෙන්නේ මෙන්න මෙහෙම. 3.75. එතකොට පූර්ණ සංඛ්‍යාත්මකව බෙදන්න ඕන නම් ඔයාලට බෙදීම් ලකුණු දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පූර්ණ සංඛ්‍යාත්මකව තමයි මේක උත්තරේ ලැබෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් ඔන්න ඔහොම තමයි සැසඳුම් කාරක, අංකගණිතමය කාරක සහ තාර්කික කාරක Python වැඩසටහනක් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. හරි, කාරක වලින් පස්සේ අපි බලමු කොහොමද ඉන්පුට් අවුට්පුට් වැඩ කරන්නේ කියලා. සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එක ඇතුළට ඉන්පුට් එකක් ගන්න ඕන නම් අපි ඉන්පුට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරනවා. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එකෙන් අවුට්පුට් එකක් එළියට එවන්න ඕන නම් අපි print කමාන්ඩ් එක පාවිච්චි කරනවා. එතකොට මෙතන ඔයාලට පේන බේසික් print කමාන්ඩ් එක. මේක print කියලා තියෙනවා. ඊට පස්සේ සිංහලෙන් ආයිබෝවන් කියලා තියෙනවා. ඊට පස්සේ කමාවක් දාලා Python කියලා තියෙනවා. එතකොට මේක string data එකක් නිසා මේ අවුට්පුට් එකේ ඔයාලට පේනවා ඉන්වර්ටඩ් කමා ඇතුලේ තමයි මේ අවුට්පුට් එක තියෙන්නේ. මේක තමයි බේසික් අවුට්පුට් එක. ඊළඟ එකේදී කරලා තියෙන්නේ වේරියබල් දෙකකට යම්කිසි වැලියු දෙකක් assign කරලා, කියන්නේ name කියන එකට නිමල් වැලියු එක assign කරලා, grade කියන එකට 10 කියන වැලියු එක assign කරලා, මෙන්න මේ වැලියු දෙකත් එක්ක අවුට්පුට් එකක් දෙන්න තමයි මේ කෝඩ් එක ලියලා තියෙන්නේ. මේකේ අර වේරියබලුත් එකට එකතු කරලා තමයි හදලා තියෙන්නේ. දැන් මෙතන මේ නම කියන්නේ normal output එකක්. ඊට පස්සේ කමාවක් දාලා ඊළඟට තියෙන්නේ අර name කියන වේරියබල් එකේ ගබඩා වෙච්ච නිමල් කියන වැලියු එක. ඊළඟට ආයෙත් කමාවක් දාලා ආයෙත් normal ශ්‍රේණිය කියලා වචනයක් තියෙනවා. ඊට පස්සේ grade කියන වේරියබල් එකේ වැලියු එක අවුට්පුට් කරන්න කියනවා. මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා තියෙන්නේ කමාවලින්. ඊළඟ එකේදී ගත්තොත් ටිකක් නවීන අලුත් විදිහකට හදලා තියෙනවා. මේකෙදි තියෙන්නේ සාමාන්‍ය ඉන්වර්ටඩ් කමා ඇතුලේ අවුට්පුට් වෙන්න ඕනේ ඩේටා එක තියෙනවා. ඊට අමතරව කර්ලි බ්‍රැකට් ඇතුලේ වේරියබල් වල නම් තියෙනවා. ඉතින් මේකත් අපිට අර පරණ ක්‍රමයට වඩා මේ ක්‍රමයේ ටිකක් ලේසි අවුට්පුට් එකක් ගන්න. ඊළඟට බලමු ගන්න ඉන්පුට් එක කොහොමද මේ වෙද්දිව ලබා ගන්න කියලා. එතකොට මේකේ තියෙන්නේ මේ ඉන්පුට් එකක් ලබා ගන්න කෝඩ් එකක්. එතකොට ඉන්පුට් එකක් ගන්නවා නම් ඒක මොකක් හරි වේරියබල් එකකට අපි assign කරගන්න ඕනේ. මේකෙදි නම් your name කියන වේරියබල් එකට තමයි input කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා ඔබේ නම ඇතුළත් කරන්න කියලා ඩිස්ප්ලේ එකේ ඩිස්ප්ලේ කරලා ඊළඟට අපි ඉන්පුට් කරන data එක මේ your name කියන එකේ ගබඩා කරන්න තමයි මේ කෝඩ් එක හදලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට user input එකක් දෙනකොට එයාගේ data මොන type එකේද කියලා අපි validate කරගන්න පුළුවන්. ඒකට අපි ඉන්පුට් කරන්න ඕනේ data එකේ type එක check කරලම ඉන්පුට් කරගන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට age කියන්නේ යම්කිසි number එකක් නැත්නම් ඉලක්කමක්. ඒ ඉලක්කමක් නිසා ඒක integer කියන data type එකට convert කරලා your age කියන variable එකට assign කරලා තියෙනවා මේ input එක. එතකොට මෙතන තියෙන්නේ අදාළ user ගේ input එක integer වලට convert කරලා තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු මේ code එක copy කරලා run කරලා බලමු. හරි. එතකොට
මේ කෝඩ් එකේ බේසික් print එකක් තියෙනවා. අපි run කරලා බලමු ඉස්සෙල්ලාම. එතකොට කෝඩ් එක රන් කරාම මෙතන තියෙනවා අයිබෝවන් Python කියලා අවුට්පුට් වෙලා තියෙනවා. ඉතින් ඒ අවුට්පුට් එන්නේ මෙන්න මේ අයිබෝවන් Python කියන මේ බේසික් කෝඩ් එකේ. ඊට පස්සේ නම ශ්‍රේණිය මෙතන සිංහල ෆොන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. නම ශ්‍රේණිය ඔයාලට පේන ඇති අර name කියලා තිබ්බට අර variable එකේ assign කරපු value එක තමයි මෙතන output වෙලා තියෙන්නේ. ඒ වගේම age කියන එකෙත් grade කියන එකෙත් assign කරපු value එක තමයි මෙතන output වෙලා තියෙන්නේ. එතකොට variable input කරනකොට ඒකේ දෙපැත්තෙන් inverted comma දාලා නැහැ. ඊළඟට අපි ගත්තොත් print command එක දෙන්න තමයි ශිෂ්‍යයාගේ නම කියලා. ඒත් අර පරණ ක්‍රමයේ වෙනුවට අලුත් විදිහට ඉන්පුට් එක අරන් තිනවා. මේකත් මේ විදිහටම නිවැරදිව අවුට්පුට් වෙනවා. ඉතින් ඔයාලට මේ ක්‍රම දෙකෙන් කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන්. මට හිතෙනවා මේ නවීන අලුත් ක්‍රමේ ටිකක් ඇහැට ලේසි කියලා. ඊළඟට මෙතන කෝඩ් එක තවදුරටත් රන් වෙන්නේ නැහැ. මේ මෙතන ඔබේ නම ඇතුළත් කරන්න කියලා. මෙන්න මේ තියෙන කෝඩ් එක රන් වෙලා තමයි තියෙන්නේ. එයා අපේ ඉන්පුට් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ නිසා මම මෙතන සජිත් කියලා ඩේටා එකක් ඉන්පුට් කරනවා. ඊළඟට ඔබේ වයස ඇතුළත් කරන්න කියනවා. ඉතින් මම මගේ වයස ඇතුළත් කරනවා. එතකොට ඒ ඩේටා දෙකම your name සහ your age කියන variable දෙකට assign වෙනවා. ඊට පස්සේ ආයෙත් සුපුරුදු පරිදි print command එක පාවිච්චි කරලා hello your name කියන variable name එක ඊළඟට මෙතන ඔබේ වයස කියලා නැවතත් මගේ වයස ගබඩා වෙච්චි variable name එක දීලා තියෙනවා. ඉතින් ඒවා එකතු වෙලා මෙන්න මේ විදිහට මගෙන් ඉන්පුට් කරගත්තු ඩේටා ටික පාවිච්චි කරලා එයා මට කියනවා hello සජිත් ඔබේ වයස 30යි කියලා. දැන් මේ විදිහට තමයි ඉන්පුට් එකක් ගන්න. ඒ වගේම ඒ ගත්ත ඩේටා අපි variable එකට assign කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ඩේටා ඕන වෙලාවට අවුට්පුට් කරන්න. සහ අනිකුත් විවිධ කටයුතු වලට ඔපරේටර්ස් දාලා විවිධ කාර්යයන් වලට මේ ඉන්පුට් කරගත්ත ඩේටා ප්‍රොසෙස් කරන්නත් අපිට පුළුවන් මේ ඉන්පුට් එකෙන් පස්සේ. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමට සම්බන්ධ වෙමු. මේ වීඩියෝ එක හොඳයි නම් ඊළඟ වීඩියෝ එක වෙනුවෙන් කමෙන්ට් එකක් තියලා තියන්න. ඒක ගොඩක් වටිනවා. හරි.